හැමෝටම අයිබෝන් සුබ දවසක්. හැමෝම නැවතත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා එක්සෑම් විත් නීරෝ YouTube channel එක සමග. අද නැවතත් අපි තරඟ විභාගවලට නිරතුරුව ඉන්න ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඉගෙන ගනිමු. ප්‍රශ්නෙකට පිළිතුරු හොයන හැටි. මීට කලින් මම මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් කළා. ඔයාලට වීඩියෝ එක තියෙනවා YouTube එකේ බලන්න පුළුවන්. ඒකෙදි දෙදෙනාම එකට වැඩ කරන කාලයේ විදිහට භාග සංඛ්‍යාවක් ආව නිසා මට හිතුණා නැවතත් පූර්ණ සංඛ්‍යාවක් වෙන පිළිතුරක් විදිහට එන ප්‍රශ්නයක් කරන්න. ඒ අනුව මේ ප්‍රශ්නේ අපි හොඳට කියවලා බලමු. ඊට කලින් මම ඉල්ලා සිටිනවා හැමෝගෙම අපිට සහයෝගයක් වීම පිණිස exam with Niro YouTube channel එක subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න කියලා. එහෙනම් අපි ප්‍රශ්නෙට යමු. A හා B ට යම් වැඩක් පිළිවෙලින් දින 6කින් හා 12කින් අවසන් කළ හැකිය. ඒ කියන්නේ A ට යම් කිසි වැඩක් අපි හිතමු කුඹුරක් කොටනවා කියලා. දින 6කින් ඒ කුඹුර කොටලා අවසන් කරන්න පුළුවන්. B ට දින 12කින් කුඹුර කොටලා අවසන් කරන්න පුළුවන්. මේ ප්‍රශ්නේදී අහන්නේ ඔවුන් දෙදෙනාම එකතු වෙලා මේ වැඩේ කළොත් ඒ වැඩේ එකතු වෙලා කරන්න අවසන් කරන්න යන කාලය කොච්චරද කියලා. අපි එහෙමනම් ඉස්සෙල්ලා වගේම මේක හදන්න පටන් ගමු කල් වෙලා යන්නේ නැතුව. මේකේ අපි මූලික දත්ත ටික ලියා ගමු. මේකේ කියනවා A ට ඒ වැඩේ කරන්න යනවලු දින 6ක්. B ට යනවලු දින 12ක්. අපෙන් අහනවා A ටයි B ටයි එකතු වෙලා මේ වැඩේ කරන්න කොච්චර කාලයක් යනවද කියලා. ඒ අනුව අපි ඉස්සලා වගේම වලට මම මතක ඇති සූත්‍රයක් කියලා දුන්නා. ඒ වැඩ කරන දින ගාන වැඩි කරන්න ඕනේ B වැඩ කරන දින ගාන. අපිට ඕන නම් වැඩි කිරීමක් නොදා A B කියලා ලියන්න පුළුවන්. ඒක වැඩි කරලා ඒක බෙදන්න ඕනේ දෙන්නා වැඩ කරන දින ගණන් වල එකතු වීම. ඔච්චරයි අපිට මතක තියාගන්න. A B බෙදීම A ධන B. ඒ අනුව අපිට එනවා ඊළඟ ස්ටෙප් එක විදිහට ඒ දින 6ක් වැඩ කරනවා. යම් කිසි වැඩක් ඉවර කරන්න. මම ඉස්සලා වගේම වැඩි කිරීමේ ස්ථාමාක් එක දාගන්නම්. B ට යනවා දින 12ක් ඒ වැඩේ අවසන් කරන්න. අපි මේක බෙදනවා දෙන්නාට යන දින ගණන් වල එකතුවෙන්. ඒ කියන්නේ 6 එකතු කිරීම 12. එතකොට අපිට උත්තර විදිහට ඊළඟට ලැබෙනවා 6 වරක් 12 කීයද 72යි. ඒක බෙදන්න ඕනේ 6යි 12 එකතු කරලා. එතකොට අපිට ලැබෙනවා 18යි. අපි හොඳ ආකාරව දන්නවා 18යි 18යි 36යි 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 72යි. ඒ කියන්නේ අපිට නිකම්ම උත්තරේ ලැබෙනවා මේ දෙන්නට A ටයි B ටයි ඒ අපි කියපු කුඹුර කොටලා අවසන් කරන්න යන්නේ දින 4යි. ඊටම ලේසි ප්‍රශ්නයක්, ලේසි උත්තරයක්, ලේසි ක්‍රමයකින් අපි හදලා ඔයාලට පිළිතුර ගන්න හැටි කියලා දුන්නා. මේ ප්‍රශ්නේ කීප විරක් පුහුණු වීම කරන්න මේ වගේ ඕන ප්‍රශ්නයක් මේ විදිහට ඔයාලට විසඳන්න පුළුවන්. එහෙමනම් අපි නැවතත් මේ වගේ ඉතාම වැදගත් තප්පරයකින් හදන්න පුළුවන් ප්‍රශ්නයක් එක්ක එකතු වෙමු. එහෙමනම් නැවතත් මම ඉල්ලා සිටිනවා ඔයාලට අපගේ YouTube channel එකට ගිහිල්ලා subscribe කරලා අපිට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.